සදිශ සංඛ්‍යා අඩු කරන්න. ඍණ 3 අඩු කිරීම ඍණ 2. ඍණ 3 අඩු කිරීම ඍණ 2. තුන අඩු කිරීම ඍණ 2. දැන් ඍණ 3 ඉඳලා මුලින්ම තියෙන සංඛ්‍යාව ඔන්න ලකුණු කරනවා. ඍණ 3. දෙවනියට තියෙන සංඛ්‍යාව ඍණ 2යි. එතකොට දෙවනියට තියෙන සංඛ්‍යාවේ දිශාවට විරුද්ධ දිශාවට ගමන් කරනවා. ඍණ නම් වම් පැත්තට යන්නේ ඊට විරුද්ධ දිශාව දකුණු පැත්ත. ඔන්න දැන් මෙතන ඉඳලා ඒකක දෙකක් යනවා ඍණ දෙකේ දිශාවට විරුද්ධ දිශාවට. ওই විදියට. අවසානයේට නැවතිලා තියෙන්නේ බිඳුවේ ඉඳලා එකක් වම් පැත්තේ. ඍණ 1යි පිළිතුර. දැන් අපි මේක සංඛ්‍යා රේඛාව භාවිතයෙන් තොරව සාදන්න නම් ඍණ 3 මෙන්න මේ අඩු කිරීමේ ලකුණ එකතු කිරීමේ ලකුණ විදියට මාරු වෙනවා. අඩු කිරීමේ ලකුණට දකුණු පසින් තිබෙන සංඛ්‍යාවේ ලකුණ මාරු වෙනවා. එතකොට එනවා අපි කලින් හැදුව ආකාරය. ඍණ 3ෙන් ධන දෙකක් අඩු වෙනවා 1යි ඍණ 1යි. සදිශ සංඛ්‍යා අඩු කිරීමට ඇති විට අඩු කිරීමේ ලකුණට දකුණු පසින් නැති සංඛ්‍යාවේ ලකුණ මාරු කළා එකතු කරනවා. ලියා ගන්න. පහයි වයි අඩු කිරීම ඍණ 3යි වයි සමානයි. මුලින් ඇති පදේ එහෙමම ලියනවා. අඩු කිරීමේ ලකුණ එකතු කිරීමේ ලකුණ බවට හරවන. ඍණ 3යි වයිගේ ලකුණ ධන 3යි වයි. 5යි වයි 3යි වයි එකතුව 8යි වයි. 2 ඍණ 4යි x අඩු කිරීම 3යි x. මෙතන අඩු කිරීමේ ලකුණ වහගත්තොත් 3යි x හි ලකුණ ධන. අපි ලියනවා ඍණ 4යි x අඩු කිරීමේ ලකුණ එකතු කිරීමේ ලකුණ බවට හැරෙනවා. අඩු කිරීමේ අඩු කරන්න තියෙන්නේ ධන 3යි x. එකතු කිරීම බවට හැරුණාම ඍණ 3යි x. දැන් සජාතීය ලකුණු සහිත පද 4යි x 3යි x 7යි x ලකුණ ඍණ. තුන්වෙනි ඍණ 20යි t අඩු කිරීම ඍණ 8යි t. ඍණ 20යි t අඩු කිරීමේ ලකුණ එකතු කිරීම බවට හැරෙනවා. ඍණ 8යි t ධන 8යි t වෙනවා. 20යි t ගෙන් 8යි t අඩු කරාම 12යි t. 20 ලකුණ ඍණ 12යි t. 4 5යි t අඩු කිරීම ඍණ 2යි t සමානයි 5යි t අඩු කිරීම එකතු කිරීම බවට හැරෙනවා. ඍණ 2යි p ධන 2යි p වෙනවා. 5යි p ට 2යි p එකතු කරාම 7යි p. 5 ඍණ 10යි x අඩු කිරීම 10යි x. ඍණ 10යි x මුලින් තියෙන පදේ ලකුණ වෙනස් වෙන්නේ නැහැ. ඍණ 10යි x අඩු කිරීම එකතු කිරීම වෙනවා. ධන 10යි x ඍණ 10යි x වෙනවා. ඍණ 10යි x ට ඍණ 10යි x එකතු කරාම ඍණ 20යි x